ආයිබෝවන් සුබ දවසක්. ඔන්න පොරොන්දු වුණු විදිහටම අපි දැනුම සයුරු YouTube channel එකෙන් YouTube channel එක ආරම්භ කරන්න කොහොමද සහ ආරම්භ කිරීමේ සිට මොනටයිසේෂන් දක්වා සියලුම දේවල් කියලා දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දු වුණු විදිහටම ඔන්න අපි අද පළවෙනි මොඩියුල් එක නැත්නම් පළවෙනි පාඩම අරගෙන ආවා YouTube සම්බන්ධව. ඉතින් A to Z කියලා දෙනවා කිව්ව හින්දා මුල ඉඳන්ම කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට දැනගන්න ඕන කරුණු ටික කියලා දෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඉතින් සූදානම් වෙන්න මොඩියුල් 1 එකට YouTube සම්බන්ධ බේසික්ස් නොලෙජ් එක ලබා ගන්න. ඉතින් මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝව තුලින් YouTube කියන්නේ මොකක්ද? ඊට පස්සේ YouTube එකේ මුදල් උපයන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ ඉඳලා මුදල් උපයන්න පුළුවන්ද කියන කාරණාව සහ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාව මොනවාද කියන එක. ඉතින් YouTube channel එකක් තිබ්බ පළියට අපිට බෑ මුදල් උපයන්න. කොහොමද මොනවද ඒකට අපි සපුරාලිය යුතු අවශ්‍යතාව කියන එක අපි මේ වීඩියෝ එකේ කතා කරනවා. ඊට පස්සේ ඔබ අදම YouTube channel එකක් ආරම්භ කළ යුත්තේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඔබ ඇයි අදම YouTube channel එකක් ආරම්භ කරලා මොනටයිසේෂන් ඔන් කරගන්න ඕනි කියන එකේ වැදගත්කම ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්නේ ස්කිප් කරන්නේ නැතුව YouTube channel එකේ මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපේ දැනුම සර් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. හරි එහෙනම් අපි බලමු YouTube කියන්නේ මොකක්ද කියලා. YouTube කියලා කියන්නේ දැනට පවතින ජනප්‍රියම වීඩියෝ ප්ලැට්ෆෝම් එකක්. මේක Google සමාගමට තමයි අයිති වෙන්නේ. ලෝකයේ පවතින දෙවෙනි විශාලතම සර්ච් එන්ජින් එකත් YouTube channel එක වෙන වගේම දිනපතා වීඩියෝ බිලියන 5ක් වගේ මේක ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා මේක ඔයාගේ දක්ෂතා ලෝකෙට පෙන්වන්නත් දැනුම ලබා දෙන්නත් ලාභදායී ව්‍යාපාරයක් ගොඩනගන්නත් මේ YouTube කියන platform එක සුදුසුම තැනක් කියන එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ලාභදායී ව්‍යාපාරයක් ගොඩනගා ගන්න කොහොමද කියන එක අපිත් එක්ක එකතු වෙලා දැනගන්න. ඉතින් රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක ඉස්සරහට කොහොමද මේ YouTube එකෙන් මොනටයිසේෂන් ඔන් කරලා ලාභදායී ව්‍යාපාරයක් විදිහට මේක පවත්වාගෙන යන්නේ කියන එක දැනගන්න. හරි අපි ඊළඟට බලමු YouTube එකෙන් කොහොමද මුදල් උපයන්නේ කියලා. ඉතින් YouTube එකෙන් මුදල් උපයන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් පළවෙනි එක සහ ප්‍රධානම මුදල් උපයන මාර්ගය තමයි YouTube Partner Program කියලා කියන්නේ. YouTube Partner Program කියලා කියන්නේ YouTube එකේ තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මුදල් උපයන ක්‍රමයක්. ඉතින් මේකෙදි YouTube සමාගමට ලබා දෙනවා විවිධ කම්පැනි මගින් ඇඩ්වර්ටයිස්මන්ට්. ඉතින් ඒවා ප්‍රචාරය කිරීම තුළින් YouTube සමාගම විශාල ආදායමක් ලබනවා. ආදායමෙන් කොටසක් අපේ channel එක හරහා අපේ වීඩියෝ තුලින් ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රචාරය කිරීම හේතුවෙන් අපිට ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි AdSense කියලා කියන්නේ. ඉතින් YouTube Partner Program එක තමයි AdSense කියලා කියන්නේ. ඉතින් AdSense account එකක් හදා ගන්න ඕන අපි. ඉතින් AdSense account එකක් හදා ගන්න කලින් අපි සම්පූර්ණ කරගන්න ඕනි දෙයක් තියෙනවා. ඉතින් AdSense account එකක් approve වෙන්න නම් අපිට මේ partner program එකට සම්බන්ධ වෙන්න නම් අපිට qualified YouTube channel එකක් තියෙන්න ඕනි. ඉතින් මොන වගේද qualified වෙන්න ඕනි කියන එක අපි ඉස්සරහදී කතා කරමු මේ වීඩියෝ එකේදී. ඉතින් පළවෙනි ක්‍රමය තමයි අපි YouTube එකේ මුදල් උපයන සහ ප්‍රධාන මේක අපි ફોකස් කරන එක මේ වීඩියෝ මාලාවෙන් YouTube partner program එක. ඉතින් මම ඉස්සල්ලා කිව්වා වගේ මේකට qualified YouTube channel එකක් තියෙන්න ඕනි. ඊට පස්සේ හොඳ traffic එකක් තියෙන YouTube channel එකක් වෙන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් AdSense account එකක් හදලා අපේ YouTube channel එක AdSense account එකත් එක්ක link කරලා ආදායම් ලබන්න. ඒක තමයි ප්‍රධානම ක්‍රමවේදය. ඉතින් ඒක කරන්න කොහොමද කියන එක step by step අපි මේ වීඩියෝ මාලාවේදී පැහැදිලිව කියලා දෙනවා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා මතක් කරනවා මේ ගමම්ම. ඉතින් තවත් ක්‍රම තියෙනවා AdSense මගින් මුදල් නැත සමා වෙන්න මේ YouTube channel එකක් මගින් මුදල් උපයන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. ඒවා ගැන මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඒවා වෙනම වීඩියෝ එකකින් මම කතා කරනවා. මගේ ප්‍රධානම අරමුණ තමයි YouTube Partner Program එක. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් මොනටයිස් කරලා කොහොමද ආදායමක් ලබා ගන්නෙ කියන එක. ඉතින් තවත් ක්‍රම තියෙනවා කියලා මම කිව්වා. පළවෙනි එක තමයි affiliate marketing මගින් ඊට පස්සේ ස්පොන්සර් මගින් ප්‍රොඩක්ට් සේල්ස් මගින් සහ පේයිඩ් ප්‍රොමෝෂන් මගින්. ඉතින් මේවා ගැන මම වෙනමම වීඩියෝ එකක් කරනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට මේ වීඩියෝස් දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඉතින් YouTube partner program එකට සම්බන්ධ වෙන එකට තමයි අපි කියන්නේ channel එක monetize කරනවා කියලා. channel එක monetize කරගන්න ඕනි ඇයි කියන එක
පුළුවන් තරම් ඉක්මනට මේ channel එකක් monetize කරගන්න ඕනි. ඇයි කියන කතාව මම අන්තිමයට මේ වීඩියෝ එකේදී කියනවා. ඉතින් skip කරන්නේ නැතුව වීඩියෝ එක දිගටම බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේකට සම්බන්ධ වෙන විශේෂ කොන්දේසි ටිකක් තියෙනවා. හරි. ඉතින් අපි දැන් බලමු මොනවාද මේ විශේෂිත කොන්දේසි ටික සපුරාලිය යුතු කොන්දේසි සහ නීති ටික. ඒ නීති වලට යටත්ව තමයි අපි YouTube channel එකක් traffic එක generate කරගෙන හොඳ audience එකක් හදාගෙන monetization වලට යන්න ඕනි. එතකොට මේ ප්‍රධානම step ටික ගත්තොත් අපි YouTube channel එකක් හදන්න ඕනි. ඊට පස්සේ ඒකට අපි වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනි. වීඩියෝ අප්ලෝඩ් කරාට පස්සේ ඒක බලන්න audience එකක් ඉන්න ඕනි. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට advertisement පෙන්වන්න. ඉතින් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම channel දෙකක් තියෙනවා හිරු එක සහ දෙරණ කියලා හිතුවොත් එහෙම දෙරණ එක බලන ප්‍රමාණය වැඩි. ප්‍රේක්ෂක ප්‍රමාණය වැඩි, audience එකක් වැඩියෙන් ඉන්නවා. අරකට අඩුවෙන් ඉන්නවා නම් companies කැමති වෙන්නේ හොඳ traffic එකක් තියෙන audience එකක් ඉන්න channel එකට advertisement දෙන්න. අන්න ඒ වගේ තමයි. ඔයා මේකට qualified වෙන්න ඕනි. ඔයාගේ channel එක මිනිස්සු එන යන එකක් වෙන්න ඕනි. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ channel එක පහසුවෙන් monetize කරගන්න. හරි. බලමු මොනවාද YouTube partner program එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන අපේ qualified YouTube channel එකක් හදාගන්න තියෙන කොන්දේසි කියලා. ඉතින් ඒ කොන්දේසි තමයි ආකාර දෙකකට ආට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒකේ පළමු ක්‍රමය තමයි. ඒ කියන්නේ ඔයාට මේ monetization procedure එකට යන්න ක්‍රම දෙකකට පුළුවන් මෙන්න මේ කොන්දේසි මත. පළමු ක්‍රමය තමයි subscribersලා 1000ක් ඉන්න ඕනි. ආගේ channel එකට subscribersලා 1000ක් හදා ගන්න ඕනි. ඒක වෙන්න ඕනි. ඊට පස්සේ ආසන්නම මාස 12ක් තුල පැය 4000ක views තිබීම. ඔයාගේ වීඩියෝස් බලනවා ගොඩාක් අය. ඔයා විනාඩි 5 10 15 වගේ වීඩියෝ දානවා ඇති. කොහොම වුණත් කමන්නේ. ඔයාගේ channel එකට එන audience එක බලන මුළු ටෝටල් පැය ගණන පැය 4000 ඉක්මවනවා නම් 4000 හෝ 4000 ඉක්මවනවා නම් මාස 12ක් තුල සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මොනටයිස් කරන්න නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නලා මුදල් උපයන්න AdSense සමග සම්බන්ධ වෙන්න රික්වෙස්ට් කරන්න. ඒ කියන්නේ මොනටයිසේෂන් ඔන් කරන්න ඔයාට පුළුවන් රික්වෙස්ට් කරන්න. හරි. ඔක තමයි පළවෙනි ක්‍රමය. නම් කොන්දේසි දෙකයි. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ඉන්න ඕනි. ආසන්න මාස 12ක් තුල පැය 4000ක views තියෙන්න ඕනි. ඒත් ඔය කොන්දේසි දෙක සපුරනවා නම් ඔයාට පුළුවන් මොනටයිසේෂන් සඳහා රික්වෙස්ට් කරන්න. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි ආසන්න දින 90ක් තුල YouTube Shorts නැරඹුන් වාර මිලියන 10ක් ඉක්මවා තිබීම. ඒ කියන්නේ YouTube එකේ දෙනවා Shorts කෙටි වීඩියෝ තත්පර 15 20 වගේ. ඉතින් මේ ආසන්න දින 20ක් තුල මේ කෙටි වීඩියෝ Shorts වීඩියෝ නැරඹුම් වාර මිලියන 10ක් ඉක්මවා තියෙනවා නම් ඔයාට ඒත් පුළුවන් රික්වෙස්ට් කරන්න මොනටයිසේෂන් සඳහා ඔයාගේ channel එක. ඉතින් ඔන්න ඔය කියන දෙකෙන් කොයි ක්‍රමේ හරි කමන්නේ උපයෝගී කරගෙන ඔයාට පුළුවන් නම් qualified වෙන්න මොනටයිසේෂන් සඳහා ඔයාට ඉක්මනින්ම පුළුවන් වෙයි ඔයාගේ channel එක මොනටයිස් කරලා ආදායමක් ලබන්න. ඉතින් ඒකට අවශ්‍ය කරුණු සියල්ල මේ channel එකේදී අපි කතා කරනවා. ඉතින් රැඳී ඉන්න දැනුම සයරේසල් YouTube channel එකත් එක්ක එතකොට ඔයාට තවත් කාරණා ගොඩක් දැනගන්න පුළුවන් වෙයි ඉක්මනින්ම ඔයාගේ channel එක මොනටයිසේෂන් කරගන්න. ඊට අමතරව ඔයාට මෙන්න මේ කියන කරුණු ටික ඔයා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000යි watch time පැය 4000යි සම්පූර්ණ කරාට හරියන්නේ නැහැ. මෙන්න මේ කරුණු ටික මේ ටික ඉතාම වැදගත්. මෙන්න මේ කරුණු ටික ඔයා ෆුල්ෆිල් කරගෙන තියෙන්න ඕනි. මේවා වයලේට් කරලා තියෙන්න බෑ. ඔයා මේවා උල්ලංඝනය කරලා තියෙන්න බෑ. එහෙම වුණොත් ඔයාට බෑ YouTube channel එක කවදාවත් මොනටයිස් කරගන්න මොනටයිසේෂන් ඔන් කරගන්න. හරි. මොනවාද මේ කරුණු? පළවෙනි එක තමයි community guidelines උල්ලංඝනය කරන්න බෑ ඔයාට. ඒ කියන්නේ YouTube සමාගම සමාජයේ යහපැවැත්ම උදෙසා මේ පනවලා තියෙනවා ආචාර ධර්ම ටිකක්. ඒවට කියනවා community guidelines කියලා. ඔයාට ඒ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න බෑ. හරිනේ. උදාහරණයක් විදිහට කෙනෙක් අමානුෂික වද හිංසා පමුණුවන වීඩියෝ, ඊට පස්සේ සමාජයේ ගැටුම් ඇති කරන වීඩියෝ, ත්‍රස්තවාදය සම්බන්ධව පතුරවන වීඩියෝ, මෙන්න මේ වගේ දේවල් ඔයාට අප්ලෝඩ් කරන්න හැකියාවක් නැහැ. ඒවා community guidelines උල්ලංඝනය කරන අවස්ථාවක් විදිහට සලකනවා. ඒකින්ද සමාජයට යහපත් දෙයක් විතරක් ඉදිරිපත් කරන මතක තියාගත්තම හොඳටම ප්‍රමාණවත්. ඊළඟ එක 2 step verification සම්පූර්ණ කර තිබීම. ඔයාට ඔයාගේ phone numbers, emails වගේ දේවල් verification කරගන්න පුළුවන්. ඒක හරි සරල දෙයක්. ඉතින් ඒක අපි කරන විදිය
ඊළඟ වීඩියෝ වලදී බලමු. ඒ දේ කරගන්න පුළුවන්. ඊට පස්සේ කොපිරයිට් ස්ට්‍රයික් නැති වෙන්න ඕනි. කොපිරයිට් ස්ට්‍රයික් නැති වෙන්න කියලා කියන්නේ ඔයාට බෑ අනුන්ගේ දේවල් මේ ඔයාගේ channel එකේ ඔයාගේ වගේ ප්‍රචාරය කරන්න. හොඳට මතක තියාගන්න මේක. ඔබ අනුන්ගේ දේවල් ඔයාගේ channel එකට අප්ලෝඩ් කරගන්න එපා. ඔයාගේම නිර්මාණ අප්ලෝඩ් කරන්න. අනුන්ගේ සින්දු, අනුන්ගේ වීඩියෝ ඒ වගේ දේවල් කරන්න හිතන්නවත් එපා. ඔයාගේම වීඩියෝ එකක් හදලා දාන්න මතක තියාගන්න. ඉතින් ඉස්සරහට උදව් කරනවා මේ කොපිරයිට් ස්ට්‍රයික් නැතුව වීඩියෝස් කරන්න කොහොමද කියන එක. ඉතින් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වුණත් අනුන්ගේ එකක් දානකොට හරි පරිස්සමින් එක කරන්න. YouTube එක YouTube ස්ටුඩියෝ වට දීලා තියෙනවා. සවුන්ඩ්ස් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේම දෙයක් පාවිච්චි කරන්න. එහෙම නැති වුණොත් එහෙම මේක කොපිරයිට් ස්ට්‍රයික් වැදුනොත් එහෙම ඔයාගේ channel එක මොනටයිසේෂන් ඔන් කරන්න බැරුව යාවි. ඉතින් ඒකින්ද ඒක නම් හොඳටම සැලකිලිමත් වෙන්න. එතකොට ඔයාට තියෙන්නේ අර කිව්ව විදිහට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සම්පූර්ණ කරන වොච් ටයිම් පැය 4000 සම්පූර්ණ කරගත්තට පස්සේ මෙන්න මේ කියන ගැටලු එකක්වත් නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එක මොනටයිසේෂන් සඳහා රික්වෙස්ට් කරන්න.